කැනඩාවේ කාලගුණ දෙපාර්තමේන්තුවේ ජූලි 25 වෙනිදා ප්‍රවෘත්තියකට අනුව කැනඩාවේ වනාන්තර මිලියන හෙක්ටයාර් 1.9ක් පිලිස්සී හමාරයි. තවමත් දරුණුතම කාලය තියෙන ඉදිරියට. මේක හරිම භයානක තත්ත්වයක්. ඉතිහාසයේ මෙතෙක් සිදු වූ දරුණුතම කැලෑ ලැබුගිනි සමය කරා ගමන් කරමින් සිටිනවා. එය ඉතා කනගාටුදායක ආරංචියක්. ජූලි 12 වෙනිදා ආරම්භ වූ මෙම ගිනි තවමත් පාලනය කළ නොහැකි තත්ත්වයකයි පවතින්නේ. මේ ආරංචිය සමගම අපි කැනේඩියානු වනාන්තර ගැන යම් තරමක අවබෝධයක් ලබා ගැනීමට උත්සාහ ගනිමු. කැනඩාවේ වනාන්තර හෙක්ටයාර් මිලියන 369 රටේ භූමි ප්‍රමාණයෙන් 40%කට ආසන්න ප්‍රදේශයක් ආවරණය කරනවා. ඒවයි බිලියන 300කට වැඩි ප්‍රමාණයක් වෘක්ෂයන් තියෙනවා. මෙම ප්‍රමාණය ලෝකේ සමස්ත වෘක්ෂ ආවරණයෙන් ආසන්න වශයෙන් 9%ක් පවන. ඒ නිසා කැනඩාව ගෝලීය පාරිසරික වශයෙන් බලගතු රටක්. ඇත්තම කියනවා නම් කැනඩාව ගෝලීය වශයෙන් 3 වෙනි වැඩිම වනාන්තර සහිත රට. එමෙන්ම සෑම කැනේඩියානුවෙකුටම ගස් 8000ක්, ඒ වගේම හෙක්ටයාර් 9කට වැඩි වනාන්තර ප්‍රමාණයක් තියෙනවා. එක ගහක්වත් නැති ඇපාර්ට්මන්ට් එකක ඉන්න කෙනෙකුට ගස් 8000ක් සහ හෙක්ටයාර් 9කට වැඩි වනාන්තරයක් තියෙනවා කිව්වම ඒක නම් හරිම රසවත් දෙයක් නේද? කැනඩාවේ වනාන්තර වලින් 90%ක් පළාත් සභා ප්‍රාදේශීය ආණ්ඩුවලට අයිති වන අතරේ 2% ෆෙඩරල් ආණ්ඩුව සතු වෙනවා. ඉතිරි කොටස පෞද්ගලික ඉඩම් හිමියන් 4,80,000කට පමණ අයිති. ඒවා දැඩි නීති රීති යටතේ පාලනය වන්නේ අනවසර ඇතුළුවීම් හෝ දැව සොරකම් කිරීම වැනි පෞද්ගලික ඉඩම්වල සිදුවන නීති විරෝධී සහ තිරසාර නොවන ක්‍රියාකාරකම් අධෛර්යමත් කිරීම සඳහා. මේ කැනේඩියානු වනාන්තර ගෝලීය ජීවය පවත්වාගෙන යාමට උපකාරී වන තීරණාත්මක පාරිසරික ආර්ථික සහ සෞඛ්‍ය වාසි සපයනවා. සිදුවන පාරිසරික වාසි බැලුවාම ඒවා දේශගුණීය නියාමනය කරන්නේ විශාල ප්‍රමාණයේ කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර එය ජෛව ස්කන්ධයක් ලෙස ගබඩා කර ගැනීමෙන්. ඒ වගේම වනාන්තර සියලුම ශාක හා සත්ව විශේෂ වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයකට ආරක්ෂාව සපයනවා. ඊටමත් වැදගත් දෙයක් වන භූගත ජල සැපයුම් පිරිසිදු කරන්නේ මුල් පද්ධති ස්වභාවික පෙරහන් ලෙස ක්‍රියා කරමින්. මේ සියල්ලටම අමතරව ගස්වල මුල් ඉහළ පස තදින් බැඳ තබා නාය යෑම් සහ ගම් වතුර වැළැක්වීමට උපකාරී වෙනවා. මේ වනාන්තර තමයි පෘථුවියේ විශාලතම ගොඩබිම් ජෛව කලාපය. මෙතරම් වාසිසහගත කරුණු තිබුණත් මෙම වනාන්තර වලින් සිදුවන ගිනි ගැනීම් පාලනය කිරීම කැනඩාවට තියෙන බරපතල ප්‍රශ්නයක්. කොහොමනවත් කැනඩාව, ඇලස්කාව, ස්කැන්ඩිනේවියාව සහ රුසියාව හරහා උතුරු අර්ධගෝලයේ වටා විහිදී පවතින ඉහළ ප්‍රදේශයේ තිබෙන බෝරියල් වනාන්තර වලට ගිනි ගැනීම කියන්නේ ජීවය පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය කාර්යයක්. ඒවායේ ගිනි ඇතිවීමේදී දහනය වන්නේ පොළොවේ මතු පිට ඇති ගස් පමණක් නෙවෙයි. අවුරුදු දහස් ගණනක් පොළොවට තැම්පත් වෙති කාබනුත් එකවර ගින්න නිසා වාතයට එකතු වෙනවා. බරපතලම ප්‍රශ්නය තමයි අද තිබෙන අසාමාන්‍ය දේශගුණික විපර්යාස නිසා මේ බෝරියල් වනාන්තරවල උෂ්ණත්වය දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබීම. මින් ගස්වල සහ පොළොවේ තිබෙන ජලය උරා ගැනීම වගේම ඉක්මනින් හිමදිය කිරීමත් සිදුවනවා. කැනඩාව සිය වනාන්තර ගිනි පාලනය කරන්නේ විශාල දුරස්ථ ප්‍රදේශවල ඇති සෑම ගින්නක්ම නිවා දැමීමට උත්සාහ කරනවට වඩා මිනිස් ආරක්ෂාව සහ යටිතල පහසුකම් වලට ආරක්ෂාව ප්‍රමුඛත්වය දෙමින් සම්බද්ධීකරණය කළ ත්‍රී අවස්ථා ප්‍රවේශයක් කරා. වනාන්තර ගිනි කළමනාකරණය පළාත් ප්‍රාදේශීය සහ ෆෙඩරල් ආණ්ඩුව අතර බෙදා ඇති අතරේ ඔවුන් වනාන්තර ගිනි පාලනය සඳහා ප්‍රධාන උපාය මාර්ග තුනක් භාවිතා කරනවා. එයින් පළවෙනි එක තමයි සම්පූර්ණ ප්‍රතිචාරය. ගිනි නිවීමේ කණ්ඩායම් සහ ගුවන් යානා ගින්න සම්පූර්ණ නිවා දමන තෙක් දැඩි ලෙස මර්ධනය කිරීම සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ ගිනි ජනාවාස ප්‍රදේශ වැදගත් යටිතල පහසුකම් හෝ ප්‍රධාන ආර්ථික කලාපවලට තර්ජනයක් වනවා නම් පමණයි. සීමා ප්‍රතිචාරය. ගිනි නිවන කණ්ඩායම් ඍජු සහ වක්‍ර මර්ධන ක්‍රම මගින් ගින්න නවත්වන සීමා රේඛා කැණීම කර ගින්න ඉහළ අවදානම් ඇති දේපළ වලින් ඈත් කිරීමට කටයුතු කරනවා. අනිත් එක තමයි නිරීක්ෂණය කරන ගිනි. පාරවල් නැති ගැඹුරු බෝරියල් වනාන්තරවල අකුණු හේතුවෙන් ඇතිවන බොහෝ ගිනි සරලව නිරීක්ෂණය කරනවා විතරයි. ශීත ආක්ටික් දේශගුණය, කේතු දරන සදාහරිත ගස්වල ආධිපත්‍ය සහ ගෝලීය කාබන් කපඩා කිරීමේ දැවැන්ත භූමිකාවක් මෙම වනාන්තර මගින් සිදු කරනවා. මේ වනාන්තර ඉතා විශාල වගේම ඉතා දුරස්ථ ප්‍රදේශවල තියෙන්නේ. ඒක නිසා ගිනි නිවා දැමීම බොහෝ විට ඉතා අපහසු කාර්යයක්. ඒ මගින් මිනිසුන් සහ යටිතල පහසුකමට ඇති තර්ජනයක් වේ නම් පමණක් වළක්වනවා. සක්‍රීය මර්ධනය සහ පාලනය. මේවා සක්‍රීය මර්ධනය කරන්නේ භූමි කණ්ඩායම් සහ ගුවන් යානා එකතු කරගෙන. ගුවනින් ගිනි නිවීම සඳහා ජල බෝම්බ ප්‍රහාරක යානා, ගුවන් ටැංකි යානා සහ හෙලිකොප්ටර් භාවිත කරලා ජලය සහ ගිනි නිවාරක ද්‍රව්‍ය ගින්න පැතිරීම මන්දගාමී කරනවා වගේම එම උණුසුම් ස්ථාන සිසිල් කරනවා.
වෙනවා. භූමි කණ්ඩායම් සලකා බැලුවොත් කැනඩාවට දැඩි ලැබුගිනි ක්‍රියාකාරකම් ඇති වසරවලදී රට පුරා වෘත්තීය සහ ස්වේච්ඡා වනගිනි නිවීමට ඉතා හොඳින් පුහුණු කළ බටයන් දල වශයෙන් 15000ක් පමණ ඉන්නවා. ඔවුන්ගෙන් 5300කට වැඩි ප්‍රමාණයක් භූමියේ ඍජුවම සේවයේ යොදවලායි තියෙන්නේ. ඊළඟ එක තමයි වැළැක්වීම සහ අවදානම අවම කිරීම. ගිනි පාලනය කළ නොහැකි තත්ත්වයට පත්වීම වැළැක්වීම සඳහා කැනඩාව විශාල ආයෝජනයක් කරලා පුරෝකථන තාක්ෂණය සඳහා කැනේඩියන් වනාන්තර ගිනි තොරතුරු පද්ධතිය කාලගුණ මධ්‍යස්ථාන දහස් ගණනක් චන්ද්‍රිකා සහ AI මත පදනම් වූ හඳුනා ගැනීමේ තාක්ෂණය භාවිතයෙන් රට පුරා ගිනි අවදානම නිරීක්ෂණය කරනවා. ඒ වගේම ෆයර් ස්මාර්ට් කැනඩා නම් වූ ආයතනය මගින් ප්‍රජාවන්ට අවදානම අඩු කිරීම සඳහා දැවෙන සුළු පඳුරු ඉවත් කිරීම සඳහා වනාන්තර නගර සීමා ප්‍රදේශවල නිවාස වටා ගිනි නොගන්නා ගොඩනැගිලි ද්‍රව්‍ය භාවිත කරනවා. අපි දැන් බලමු අද තත්ත්වය කොහොමද කියලා. අපිට මතකනේ ජූලි 15 සහ ජූලි 16 දිනවල ටොරොන්ටෝ නගරය අත්විඳි ඉතාමත් නරක වායු ගුණාත්මක භාවය. ඒ දින දෙකේදී වයඹ දිග ඔන්ටේරියෝ ප්‍රදේශයෙන් පැමිණි දැඩි තැඹිලි පාට වනගිනි දුමාරය ටොරොන්ටෝහි වායු තත්ත්වය ලෝකේම නරකම වායු තත්ත්වයට බවට පත් වුණා. එදා 1725දී නිව් බ්‍රන්ස්වික්හි ඇති වූ සියවස් දෙකක් පුරා විනාශී මිනුම් දණ්ඩ ලෙස සැලකූ මහා මිරමිචී ගින්න නැගෙනහිර උතුරු ඇමරිකාවේ වාර්තාගත ඉතිහාසයේ දරුණුතම වනාන්තර ගින්න ලෙස හෙක්ටයාර් මිලියන 4කට ආසන්න භූමි ප්‍රමාණයක් පුරුසා දැම්මා. මිනිසුන් කෘෂි කර්මාන්තය සඳහා ඇවලූ ගිනි පාලනය කරගත නොහැකිවයි එය සිදු වූයේ. නිව් බ්‍රන්ස්වික්හි වනාන්තර වලින් 5න් එකක් පමණ පිලිස්සුණා. ජීවිත සිය ගණනක් සහ ගෙවල් සහ අනිකුත් ගොඩනැගිලි සියල්ල පිලිස්සුණා. ඊට පස්සේ 1989 දී හෙක්ටයාර් මිලියන 7.6කට වැඩි ප්‍රමාණයක් පිලිස්සුණා. අතීතයේ 1970 ගණන් වල මාස 5ක් වූ කැලෑ ගිනි ගන්නා කාලය අද මාස 7 දක්වා ඉහළ ගින්. 2023 තමයි 1825 හෙක්ටයාර් මිලියන 4ක් පිලිසුණ වාර්තාව ප්‍රබල ලෙස බිඳහිලුවේ හෙක්ටයාර් මිලියන 18.5 පුරුසමින්. ඒක තමයි මෑත කාලයේදී සිදු බරපතලම ගින්න. ග්‍රීෂ්ම ඍතුවේදී නැගෙනහිර සිට බටහිර දක්වා පටන්ගත්තු ගින්න ගස්වල කොළ හැලෙන කාලෙ දක්වා දිගටම ගිනිගත්තේ ඉතාමත් බරපතල ප්‍රමාණයක් කාබන් වායු වලට මුදා හරිමින්. 20000ක් පමණ මිනිසුන් අයින් කළේ නගර පාළුවේදී. 2024 දී මනස්කාන්ත ජැස්පර් නගරේ සෑහෙන කොටසක් ගිනිගත් අතරේ හෙක්ටයාර් මිලියන 5.3කට වැඩි වනාන්තර ප්‍රමාණයක් පිලිස්සුණා. 2025 දී තමයි දෙවැනි දරුණුම වනාන්තර පිලිස්සීම වූ හෙක්ටයාර් මිලියන 8කට වැඩි වනාන්තර ප්‍රමාණයක් පිලිස්සුනේ. 75000කට වඩා පිරිසකට නිවෙස් අතහැර යාමට සිදු වුණා. ඉන් 60%ක්ම ආදිවාසීන්. 2023, 2024, 2025 වසරවල වනාන්තර ගිනි කැනේඩියානු ඉතිහාසයේ දරුණුම ගිනි 10ට ඇතුල් වෙනවා. දැන් ආයේ 2026 එන්නම වනාන්තර ගිනි ගන්න ප්‍රමාණය වැඩි වෙනවා. මේක තමයි දැන් සාමාන්‍ය තත්ත්වය. 2050 වන විට මෙම පිලිස්සෙන වනාන්තර ප්‍රමාණය 36 සිට 150 දක්වා වැඩි වෙයි කියලායි පුරෝකථනය කරලා තියෙන්නේ. එන්නම ගිනිබත් වන කාල සීමාවත් වැඩි වෙනවා. ඒක නෙමෙයි වැඩේ කියන්නේ. මෙම ගිනි වලින් පීඩා විඳින්නේ ගින්දරට ආසන්නයේ ඉන්න පමණක් නෙමෙයි. සතපුම් දහස් ගණනක් දුරින් පීඩා ඇති ඔන්ටේරියෝ සහ 17ක් පමණ වන ඇමරිකානු ප්‍රාන්තවලට මෙම ගරදුමාරය කාන්තු වෙනවා. සැබෑ ව්‍යසනය වෙන්නේ මේ ගිනි වලට අහු වෙලා මිය යාම නෙමෙයි. මේ ගිනි හේතුවෙන් නිපදවන කාබන් මගින් මිනිසුන්ගේ සෞඛ්‍යයට වන හානිය, නිවාස අත්හැර යන මිනිසුන්ට විඳීමට සිදුවන දුක් වේදනා වගේම දැවි අලුවන අපට ජීවිතය සපයන මේ වනාන්තර පිලිස්සීම. මේ අස්සේ හාස්‍යජනක දේ තමයි අපේ දකුණින් ඉන්න ජනාධිපතිතුමා හිතාන ඉන්නේ කැනේඩියානු තරහට යාලට ගිනි පිබිනවා කියලා. මෙම වනාන්තර ගිනි පාලනය නම් වූ බරපතල කර්තව්‍ය පාලනය කිරීමට කැනඩාවට කළ හැක්කේ කුමක්ද? පාලනය කරනු ලබන ගිනි තැබීම් භාවිතා කිරීමෙන්, ෆයර් ස්මාර්ට් ප්‍රජා ආරක්ෂණ වැඩසටහන් පුළුල් කිරීමෙන් සහ මුල් අවදියේ හඳුනා ගැනීමේ තාක්ෂණය වැඩි දියුණු කිරීමෙන් අනාගත වන ලැබ්ගිනි වළක්වා ගැනීමටත් අඩු කිරීමටත් හැකි වේවි. ඒ වගේම උපාය මාර්ගික ප්‍රදේශවල පහසුවෙන් නොදැවෙන දෘಢ දැව වර්ගයේ ගස් සිටුවීමෙන් පැතිරෙන ගිනි දැල් වලට එරෙහිව ස්වභාවික බාධක නිර්මාණය කිරීමත් උපකාරී වෙනවා. ආදිවාසී ගිනි කළමනාකරණය කිරීම ගැන ආදිවාසී ප්‍රජාවන් සමග හවුල කටයුතු කිරීමෙන් ඔවුන්ගේ සම්ප්‍රදායික ක්‍රියාශීලී භූමි කළමනාකරණය සහ පාලනය කළ හැකි ගිනි දැබීමේ පිළිවෙත් නැවත ස්ථාපිත කිරීමට හැකි වෙන්න පුළුවන්. නැවතත් රසවත් වීඩියෝකින් ඔබ හමු වනතුරු ආයුබෝවන්. Sri